හරි සුබ දවසක් නංගිලා මල්ලි හැමෝටම. ඉතින් අපි සති දෙකකට විතර පස්සේ තමයි මේ අන්නෝන් ක්විස් එකත් එක්ක එකතු වෙන්නේ. ඇත්තටම ඔයගොල්ලොන්ට පෙබරවාරි මාසයේ විභාගෙ තියෙනවා වගේම ඉතින් අපිටත් මාස 4කට 5කට සැරයක් විභාගයක් තියෙනවම තමයි. ඉතින් අපිට සෙමිස්ටර්ස් වලට එක්සෑම් තියෙනවා. ඒ එක්සෑම් අස්සේ තමයි මේ දේවල් කරන්නේ. ඉතින් ඔය විභාගේ තිබ්බ දවස් සතියක් විතර ඇත්තටම ටිකක් අමාරු නා මේ අපිට මේ අන්නෝන් ක්විස් එක කරගන්න. ඉතින් ඒ සති ටික පව් කරලා තමයි දැන් මේ ආවේ ඔයගොල්ලෝගේ අන්නෝන් ක්විස් එක මේ ඔයගොල්ලන්ට ලබා දෙන්න. ඉතින් අද ඔයගොල්ලන්ට දාලා තියෙනවා පළවෙනි ගාන විදියට ජ්‍යාමිතිය ගානක්. ඔයගොල්ලෝ බලන්නේදී ඇයි මේ ජ්‍යාමිතිය හැම වෙලේම ජ්‍යාමිතිය? මොකද ජ්‍යාමිතියෙන් ලග්ගම් කලින් කිව්වා වගේම ගණන් 8ක් විතර එනවා පේපරේට. ඉතින් ඔය ගණන් 8ම හදාගන්න පුළුවන් දන්ට කියන එක තමයි මගේ අරමුණ ඔයගොල්ලන්ව. ඉතින් ඒකයි ඔය අන්නෝන් ක්විස් වැඩසටහන පටන් ගත්තා. ඊට පස්සේ ඉස්සරහට තව අලුතෙන් දෙයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා, ඒ සත්කාරය කියලා. ඒකත් මම මෙතනදී කියන්නම්. ඒ සත්කාරයෙන් ඔයගොල්ලන්ට කරන්න ලෑස්ති වෙන්නේ අපි ෆස්ට් පේපර්ස් සාකච්ඡා කරන්න පටන් ගන්නවා සිකුරාදා රෑ 8 ඉඳන් 10 වෙනකම්. ඔයගොල්ලන්ට ෆුල් ෆ්‍රී ඕන කෙනෙක්ට බලන්න පුළුවන් ජොයින් වෙලා මේ පේපර් ක්ලාස් ගැන මේ පේපර් එක මේ අපි සාකච්ඡා කරන එක ගැන. ඉතින් මේ පේපර් එක ඇත්තටම එක පේපර්ස් කියන්නේ පළාත් පේපර්ස්, මොඩල් පේපර්ස්, හොඳ පාස් පේපර්ස්, අර ඒ වල ෆස්ට් පේපර් සාකච්ඡා කරන එක. ඒකයි ඒ සත්කාරය කියලා කියන්නේ. ඒ කොටස සාකච්ඡා කරනවා ඔයගොල්ලොන්ට ඒකකට යන්න. ඉතින් ඒක කරන්න හේතුව ඔයගොල්ලොන්ට ඇත්තටම ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් තැනක් තමයි මේ පාර්ට් එක කියන්නේ. ප්‍රශ්න 25 කියන්නේ 25න් ඔයගොල්ලෝ 20ක් හරියට හදාගත්තොත් කෙලිම ලකුණු 40යි. අපි හදන්නේ 40ට නෙමෙයි ඔයගොල්ලෝ කෙලිම 50ම ගන්න තැනට. ඉතින් ඒක තමයි ප්‍රධාන අරමුණ තියෙන්නේ. ඔයගොල්ලොන්ට තේරෙයි එහෙම ගණන් හදලා හරියට කරගත්තොත් කොච්චර දුරට ඉස්සරහට යන්න පුළුවන්ද කියන එක මේ පේපර් එක. ඉතින් එතකොට මේ ගානට ගියොත් අපි මේ ගානේ බලන්න. මේ ගාන ඔයගොල්ලන්ට කියනවා රූපේ දැක්වෙන්නේ ABC සම්පාද ත්‍රිකෝණේ පාදයක 10යි මීටර්, කියන්නේ පාදයක දිග 10යි සෙන්ටිමීටර් කියලා කියනවා. පාදයක දිග අපිට කියනවා 10යි සෙන්ටිමීටර් කියලා. ඊට පස්සේ අපිට කියනවා මේ DE දෙන්නා මේ AB සහ AC කියන පාදේ මධ්‍ය ලක්ෂ්‍ය කියලා කියනවා. හරිද? මේ DE කියන දෙන්නා AB සහ AC කියන රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය දෙක කියලා කියනවා. හරිද? දැන් එතකොට ඒ කිව්ව ගමන් ඔයගොල්ලන්ට ඔළුවට එන්න ඕනේ මධ්‍ය ලක්ෂ්‍ය. මධ්‍ය ලක්ෂ්‍ය කියනකොට ඔයගොල්ලන්ට O level syllabus එක ඇතුලේ ඔයගොල්ලන්ට තියෙන මුකුත්නේ මතකෙට එන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන එක. හරිද? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන එක තමයි ඔයගොල්ලන්ට මේක ගැන කිව්ව ගමන් මතකෙට එන්නේ. හරිද? ඉතින් දැන් මේකෙත් මෙහෙම කිව්වට පස්සේ ඔයගොල්ලන්ට කෙලින්ම ඔළුවට එන්න ඕනේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. හැබැයි මේගොල්ලෝ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය ගැන අහලා අන්තිමට අහන්නේ මේ පරිමිතිය. මෙන්න මේ තියෙන චතුරස්‍රය පාට කරලා තියෙන චතුරස්‍රය කියන්නේ මේක ත්‍රිපිසියමක හැඩේනේ. ඒ හැඩේ පරිමිතිය තමයි ඔයගොල්ලෝගේ අහන්නේ. අන්න එතකොට මතක තියාගන්න ඔයගොල්ලෝ මෙතන කෝණයක් ඔප්පු කරන්නවත් ඒවා ගැන මුකුත් නෙමෙයි මෙතන දීලා තියෙන්නේ. මෙන්න මේ පාදවල දිග ඔයගොල්ලෝ හරියට හොයාගත්තා නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ චතුරස්‍රයේ පරිමිතිය හොයන්න. හරිද? දැන් මෙහෙමයි. පළවෙනියටම ඔයගොල්ලන්ට ඔළුවට එන්න ඕනේ මධ්‍ය ලක්ෂ්‍ය කිව්වට පස්සේ රේඛාවක මධ්‍ය ලක්ෂ්‍ය කිව්වට පස්සේ ඔයගොල්ලෝ ඔළුවට එන්න ඕනේ මේ රේඛාවේ හරි මැද. හරිද? ඒ තියෙන්නේ රේඛාවේ හරි මැද. ඉතින් රේඛාව හරි මැද කියන්නේ රේඛාව හරියට දෙකට බෙදෙනවා කියන එකනේ. එතකොට දැන් මේක පාදයක්, මේක සමපාද ත්‍රිකෝණයක් කියලා කියනවා. එතකොට මේ පාද තුනම මොනවා වෙන්න ඕනද? පාද තුනම අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. හරිද? පාද තුනම සමාන වෙනත් එක්කම මධ්‍ය ලක්ෂ්‍ය කිව්වට පස්සේ ඔයගොල්ලෝ දන්නවා පාදයක් හරියටම සමානව දෙකකට බෙදෙනවා. ඉතින් එතකොට මේක 10 සෙන්ටිමීටර් කියනකොට එතකොට මේ එක රේඛාවක් මේ DB දිග අපිට ගන්න පුළුවන් කීයයි කියලාද? 5 සෙන්ටිමීටර කියලා. ඊළඟට මේ දිගත් අපිට ගන්න පුළුවන් 5 සෙන්ටිමීටර කියලා. එතකොට මේක සමපාද ත්‍රිකෝණයක් ඉඳලා පාද ඔක්කොම සමානයි. එතකොට මේකත් අපිට ගන්න පුළුවන් 5 සෙන්ටිමීටර කියලා. මේකත් අපිට ගන්න පුළුවන් 5 සෙන්ටිමීටර කියලා. හරිද? දැන් ඊළඟ කතන්දරේ තමයි දැන් අපි දන්නේ නැති පාද දෙක මොකද්ද? DE සහ BC කියන පාද දෙක අපි දන්නේ නැහැ. ඉතින් ඒ පාද දෙක හොයාගන්න අපිට උවමනා වෙනවා මේ මධ්‍ය ලක්ෂ්‍ය කියන එක දැනගත්තට අමතරව මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය ඔයගොල්ලෝ දැනගෙන ඉන්න වෙනවා. හරිද? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය ඔයගොල්ලෝ දැනගෙන ඉන්න වෙනවා එතනදී. ඉතින් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියලා කියන්නේ මෙන්න මේ පාද හරිද සමානව බෙදෙනවා නම්. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය මේ රේඛා දෙක, මේ රේඛා මධ්‍ය ලක්ෂ්‍ය වලින් ගානට මේ බෙදලා තියෙනවා නම්
ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මෙන්න මේ BC පාදයෙන් හරි අඩක් තමයි මෙන්න මේ DE පාදය කියන එක. හරිද? එතකොට මේ BC පාදයෙන් හරි අඩක් තමයි මෙන්න මේ DE පාදය කියන එක අපිට කියන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා මධ්‍ය ලක්ෂ්‍ය කියලා. ඉතින් මේ පාද සමානව බෙදලා තියෙනවා නම් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේ BC පාදයෙන් හරි අඩක් තමයි මෙන්න මේ ඇන්ද ඒ ලක්ෂ දෙක යා කරලා ඇන්ද රේඛාව කියන එක. ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඉතින් එතකොට ඔයගොල්ලෝ දන්නවා මේක 10 සෙන්ටිමීටර මේක 10 සෙන්ටිමීටර නම් මේ DE කියන්නේ කීයද? 5 සෙන්ටිමීටර. හරිද? සරල දෙයක් තියෙන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය භාවිතයෙන් ඔයගොල්ලන්ට කෙලින්ම මෙතන මේ ගන්න තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ මේක ලියුවා නම් හරි මේ අපි මේක ගත්තේ කොහොමද? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව. හරිද? ඒ අපි දීක හොයාගත්තේ මොන ප්‍රමේයට අනුවද? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට අනුව. දැන් එතකොට අපි අහන්නේ පරිමිතියනේ. පරිමිතිය වන්නේ ලේසි. පරිමිතිය කියන්නේ වටේ දිග. එතකොට නංගිලමල්ල පරිමිතිය අපි හොයන්නේ මෙතන අපි මෙතන පටන් ගමු DE ගෙන් 5 සෙන්ටිමීටර එකතු කිරීම 5 සෙන්ටිමීටර එකතු කිරීම මෙතන 10 සෙන්ටිමීටර එකතු කිරීම ආයි 5 සෙන්ටිමීටර. ඔය ටික එකතු කරාම අපිට එනවා 5යි 10යි 15යි 15යි 10යි 25 සෙන්ටිමීටර කියලා අපිට උත්තරේ. සරල දෙයක් තියෙන්නේ. ඉතින් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය භාවිත කරා. ඊට අමතරව මධ්‍ය ලක්ෂ්‍ය කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලන්ට අවබෝධයක් ගන්න පුළුවන් වුණා එතනින්. ඉතින් මම හිතනවා ගානේ ඔයගොල්ලෝ දෙයක් ගන්න නැති කියලා. මේවා මේ පේපර්ස් වල තියෙන පොඩි සරල ගණන් මේ ඒ කොටසට එන. ඉතින් ඔයගොල්ලෝ මේකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් ඔයගොල්ලෝට ඒ කොටසට එන ගණන් වලට පොඩි හුරුවක් ගන්න පුළුවන්. හරිද? ඒකටම තමයි අපි අර ඒ සත්කාරය මීට වඩා එහා ගියපු දෙයක් ඒ සත්කාරය විදිහට කරන්නේ හැමෝටම ෆ්‍රී. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ ඉස්සරහටත් මේකත් එක්ක එකතු වෙයි කියලා. ඒ අපේ ඒ සත්කාරයත් එක්ක මම ඔයගොල්ලෝ ආරාධනා කරනවා ඒකත් එක්ක එකතු වෙන්න. මොකද ෆස්ට් පේපර් එකක් සාකච්ඡා කරනවා කියන එකෙන් ලොකු දෙයක් ගන්න පුළුවන්. මොකද ප්‍රශ්න 25 ඇතුලේ පාඩම් ගොඩක කරුණු ගොඩාක් තියෙනවා. හරිද? මම අදට unknown quiz එකෙන් කතා කරන්නේ මේ ප්‍රශ්න විතරයි. මට තාමත් විභාග ඉවර නැහැ. තව ආයි ලබන සතියේ විභාගෙ දෙනවා. ඒවත් එක්ක ඇත්තටම මේ unknown quiz එක මේ ප්‍රශ්නෙත් ඔයගොල්ලන්ට දැන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේ ප්‍රශ්නේ දෙයක් ගන්න. අපි ඉස්සරහට ඒ සත්කාරයත් එක්කත් එකතු වෙමු. unknown quiz එක නවතින්නේ නැහැ. unknown quiz එකත් ඔයගොල්ලන්ට දානවා. ඒ වගේම තමයි ඒ සත්කාරයෙන් ඔයගොල්ලන්ට ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද ඔයගොල්ලෝ විභාගයට යන්න ළමයි තව මාස 4යි තියෙන්නේ. ඔය මාස 4 ඇතුළත අපිට තව ඒ පටන් ගන්න ලබන සතියේ අපි පටන් ගන්නේ සිකුරාදා. හරිද? එතකොට ඒ කියන්නේ ලබන සතියේ සිකුරාදා කියන්නේ ඔක්තෝබර් 9 වෙනිදා. සිකුරාදා රෑ 8 ඉඳන් රෑ 10 වෙනකම් අපි මේ වැඩේ පටන් ගන්න හිතාගෙන. ඉතින් ඔයගොල්ලෝ ජොයින් වෙලා බලන්න මොකක්ද ඔයගොල්ලන්ට එතනින් ගන්න පුළුවන් කියලා. ඒකෙන් ඔයගොල්ලන්ට ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි කියන එක මට විශ්වාසයක් තියෙනවා. ඔයගොල්ලෝ එන්න ඇවිල්ලා බලන්න මොකක්ද වෙන්නේ, කොහොමද ඔයගොල්ලෝ මෙතනින් ගොඩ දාගන්නේ. මොකද ලකුණු 50ක් කියන එක පේපරේදී ලොකු වාසියක් වෙනවා. ඔයගොල්ලෝ හරියට ඒක කරගත්තොත් සහ දැනගෙන කරගත්තොත්. මොකද මම එතනදී ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස එන ව්‍යුහය කොහොමද වෙන්නේ කියන එක පැහැදිලි කරලා දෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට ලොකු දෙයක් ගන්න පුළුවන්. හැමෝටම ආරාධනා කර සිටිනවා ඉස්සරහට ඒ සත්කාරයත් එක්ක එකතු වෙන්න කියලා. ඒ කියන්නේ ඉස්සරහට මම ඔයගොල්ලන්ට විස්තරයකුත් එක්කත් දැන් දෙන්න. එහෙනම් අපි ඊළඟ unknown quiz එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.